සුබ දවසක් යාළුවනේ. ඉතින් අද වීඩියෝ කතා කරන්න යන්නේ මොනවද iOS 20 අප්ඩේට් වුණු WhatsApp tips and tips ටිකක් ගැන තමයි අද වීඩියෝ කතා කරන්න යන්නේ. වීඩියෝ එක යන්න දෙන්න කියලා මතක් කරනවා. අපේ channel එක subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කරන්න. ඊට පස්සේ දෙන bell icon එකත් ඕල් දාගන්න. ඒකෝර තමයි මම අලුත් වීඩියෝක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වීඩියෝ එකට ගිහින් බලමු මොනවද මේ tips and tricks කියන්නේ කියලා. හරි මුලින්ම දෙසියට WhatsApp එක අප්ඩේට් කරගන්න ඕන. ඉතින් ඒක කරන්න Play Store එකට ගිහිල්ලා WhatsApp කියලා සර්ච් කරලා ඕපන් කරලා ඒකේ අප්ඩේට් කියන තැන ඉන්ස්ටෝල් කරන තැන අප්ඩේට් කියලා තියෙනවා. ඒක අප්ඩේට් ගිහලා ඕපන් කරගන්න ඕන. හරි ඉතින් මේ දර WhatsApp එක අප්ඩේට් කරගමු WhatsApp එක ඕපන් කරගන්න. හරි ඊට පස්සේ අද දෙන මම පළවෙනි අප්ඩේට් එක තමයි මේ about කියන අප්ඩේට් එක ගැන. ඉතින් ආ ඉස්සර 33 වෙනවා උඩ තියෙන. ඊපස්සේ මේ setting ගැන අයිකන් එකට යන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන about එකක් දාන්න තැනට යන්න ඕන. හරි about එකක් දාන්න තැනට ගිහලා පස්සේ මෙන්න මේ විදිහට අපෙන්නන්නේ. මෙතන අපිට කිසියම් දෙයක් ටයිප් කරගන්න පුළුවන්. නැත්නම් මෙතන මේ යට තියෙනවා free to chat slow එකක් දාන්න පුළුවන්. එතන having එක දාගන්න. ඉතින් කලින් අප්ඩේට් කරන එක තිබ්බට මේ duration කියන එක තිබ්බේ නැහැ. මේ මෙතනට duration කරන්න පුළුවන්. පැයක්, පැය 8ක්, දවසක්, දවස් දෙකක්, සතියක් මේ කාලේ කස්ටම් කරගන්න පුළුවන්. දැන් සතියක් දීලා සේව් කරගන්න. මේ හරිය බොරව සේව් වෙනවා. දැන් බස් සතියකින් තෑනක ඩියුරේෂන් එකයි මේ. එතකන් මේක පෙන්වනවා යාර කට්ටියක්. හරි ඊට මේකෙන් මම මේක දැන් මම දෙනවා පළවෙනි අප්ඩේට්. මම ඔයාලට කියලා දෙන දෙවෙනි අප්ඩේට් එක ගැන දැන් කතා කරන්නේ. ඉතින් ඔයාලට යාළුවෝ මෙන්න මෙයාගේ හිස්තන් දාලා මැසේජ් දෙවල් දෙන්න. ඔයාලට යාළුවෝ මෙයාගේ හිස්තන් දාලා මැසේජ් දෙවල් දෙන්න. ඉතින් මේක අපිටත් දැන් iOS 20 අප්ඩේට් එකේදී අපිටත් කරගන්න පුළුවන්. ඉතින් මේක කිසියම් ලේසි වැඩක් තියෙන මේ හිස්තන් දාලා මැසේජ් කෙනට මේකද කිසිම emoji එකක්වත් කිසිම type එකක්වත් නැහැ. ඉතින් මේක කරගන්න පොඩි වැඩක් තියෙන කරන්න. ඔයා Google එක open කරගන්න ඕන. මෙන්න මේ ආකාරයට Google එක open කරගන්න ඕන. Google එක open කරගන්න මේ ආකාරයට. හරි. ඉතින් Google එක open කරලා එතන මේ ඉන්ටර්ෆේස් එක වගේ සර්ච් කරගන්න ඕන. Strata Invisible කියලා. මෙන්න මේ තියෙන Invisible and Character කියන එක සර්ච් කරගන්න ඕන. හරි ඉතින් මේ විදිහට සර්ච් කරගන්න ඕන. මේනාගේ Invisible Character. හරි ඊට පස්සේ මෙන්න මේ උඩින් වෙන මෙන්න මේක ඕපන් කරගන්න ඕන. ඊට මෙන්න මෙතන copy to clipboard කියන එක ඕපන් කරගන්න. ඒක සර්ච් කරගන්න ඕන මේ විදිහට. හරි ඊට පස්සේ දැන් WhatsApp එක ඕපන් කරගන්න ඕන. දැන් chat කරන්න ඕන තැනට යන්න ඕන. WhatsApp එකට ඕපන් කළා මේ chat කරන තැනට ගිහිල්ලා paste ගන්න ඕන. ඔබගෙන් ගිහලා මේ paste එක හොගන්න. ඊට පස්සේ මේක send කරනවා. මේක නේද send කරනවා. ඉංග්‍රීසි සවට පේන මේ විදිහට හිස් තැනක් මේ විදිහට යන්න. මේක පොඩි වැඩ කරන්න තියෙන්නේ මේ අගේ හිස් තැන ඔයාලට ඕන කෙනෙක් මේ විදිහට යන්න පුළුවන්. හරි. හරි දැන් මම කියලා දුන්නා මොකද්ද මේ තුන්වෙනි අප්ඩේට් එක ගැන. ඉතින් ඔයාලට පේන්නේ මෙන්න මෙතන මම සේව් කරලා තියෙන නම් කොහොමද තද පාට කරගන්න. මෙන්නට වෙනද ලා පාටක් තියෙන්නේ. මේක තද පාට කරන විදිහ තමයි මම කියලා දුන්නේ. ඔයා එමේ පිටුන බලන්න ඕන. ඉතින් මේ පාට පිටුන වල සෙටින් වලට යන්න ඕන. setting වලට යන්න ඕනේ මේක. ඊට පස්සේ මේකේ පහළට යන්න ඕනේ. පහළට ගියාට පස්සේ ආට පේන්නේ මෙන්න මෙතන තියෙන accessibility කියන එක ඕපන් කරගන්න. හරි. මෙන්න මෙතන මේ increased contrast කියන එක ඕපන් ටික් එක ඔන් කරගන්න ඕනේ. ඉතින් turn on කරගත්තට පස්සේ ආට පේන්නේ නැති WhatsApp එකේ තියෙන අකුරු වල ටිකක් තද බව වැඩි. තේරෙනවද? සේව් කරපුදී අකුරු තද බව වැඩි. මේ බලන්න තද බව වැඩි මේ සේව් කරපු අකුරු වල. දැන් ආයේ මේ setting වලට ගිහිල්ලා එතන accessibility වලට යන්න ඕනේ. එතන මේක ඔයාලට පුළුවන් වුණා turn off කරන්න. හරි. ඊට මේ අතේ තියෙන animation කියන එක ඕපන් කරගන්න. ඔයාලට පුළුවන් දැන් ඔයා දාන emoji එකක් sticker එකක් වගේ දෙයක් animation විදිහට හදන්න. මේ emoji එක turn on කරගත්ත ටික් එක මේ විදිහට animation වෙනවා. ඉතින් මේ emoji එක මේ විදිහම තුන ඕන නම් ඔයාලට turn off කරන්න පුළුවන්. ඊට තුනම turn on කරපුවා. turn on කරපුවා. හරි. ඉන්වස්ම කියලා දෙන්න මොකක්ද මේ 4 වෙනි අප්ඩේට් එක පිළිබඳ. ඉතින් මෙතන බෝල්ට්
උඩ කොහොමද ෂෙයා කරන්න කියලා. දැන් ටයිප් කරලා සෙන්ඩ් කරන්න කියලා. ඊළඟට සර්ච් බාර් එක ඕපන් කරගන්න ඕනේ. හරි ඊපස්සේ මෙන්න මේ තරු ලකුණක් විතර සර්ච් කරගන්න ඕනේ. තරු ලකුණ ගහලා ඔයාලට අවශ්‍ය දේ ඉන්න සර්ච් කරගන්න. ඒත් මම මගේ channel එකේ name එක මෙතන සර්ච් කරගන්න. channel එකේ name එක මෙයා කරමු මම සර්ච් කරලා. ඊට පේනවා ඇති සර්ච් කරලා පස්සේ තද පාටයි අඩු පාටින් ආයෙත් තරු ලකුණ ගහලා මම ආයෙ මගේ නම ගහනවා. මගේ channel එකේ name එක දාන්න. හරි තරුවක් ගන්නවා ආයෙ කිසිම ස්පේස් එකක් නැහැ මේක සෙන්ඩ් කරලා පස්සේ ඔයාලට පේනවා තද අකුරින් මේ මේක යන්නේ. හරි මේක තමයි ඉතින් මම කියලා දෙන 4 වෙනි අප්ඩේට් එක. ඉතින් දැන් මම කියලා දෙන්න 5 වෙනි අප්ඩේට් එක. ඒක තමයි GSUC අපෝ අප්ඩේට් වලින් tips and tricks වලින් අවසාන ටික එක. ඉතින් මම කියලා දෙන්න යන්නේ දැන් create sticker. ඒ කියන්නේ කොහොමද sticker එකක් හදාගන්නේ. ඊට යාළු වෙන sticker උන download කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ මේ sticker එකක් හදාගන්න. දැන් මම කියලා දෙන්න. ඔයාලගේ search bar එක ගිහිල්ලා search bar එක open කරගන්න. ඊට පස්සේ emoji එකක් දාන්න තමයි යන්නේ මම. හරි ඊට පස්සේ මෙන්න මේ කොනේම තියෙන create කියන එක දෙන්න ඕනේ. මෙන්න create කියන එක විතර open කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන use AI කියන එක දෙන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මෙතන search කරගන්න ඕන ඔයාලට අවශ්‍ය දේ. මෙතන මම දෙයක් search කරගන්නවා. මෙතන මම search කරන red rose කියලා. මම red rose කියලා search කරන්නේ. මෙස් ගෝ දුන්නාට පස්සේ මෙන්න මෙයාගේ AI වලින් meta AI වලින් stickers generate කරනවා. අට sticker 4ක් අපිට generate කරලා දෙනවා. හරි දැන් ඉතින් මෙතන මේකක් select කරගන්න. හරි මම මෙන්න මේක දෙන්න select කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනට ආ sticker ගන්න ගන්න. දැන් මේක ඊට පස්සේ ඒක send වෙනවා. මේ තමයි අපේ අවසාන අප්ඩේට් එක. මේක තමයි අපේ අද වීඩියෝ එක අවසන් වෙන්නේ. අද වීඩියෝ එක කොහොමද කියලා යටින් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක subscribe කරලා අමතක කරන්න එපා. like එකක් දාගෙන අදට ගිහින් වෙනම් මේ